මායාවි කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් දක්වනවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයාට මතක් කරන්න සූදානමක් තියාගන්නේ මේ වගේ දෙයක්. ඇත්තම කියනවා නම් පත්මගේ නෝනා ඉදිරියට පත්මගේ බොසාට කතා කරන්න ඉඩකඩක් තිබෙනවා. ඇත්තට මේ වගේ කතා කරන්නේ මොන වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්ද? කොටින්ම කියනවා නම් පත්ම තමන්ගේ ජීවිතේ විනාශ කරා තමන්ගේ දුවගේ ජීවිතේත් විනාශ කරන්න යනවා කියලා දැනනකොට කවදාවත් අම්මා කෙනෙක් විදියට බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දම ඉදිරියට කතා කරන්න ඉඩකඩක් තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ ඔය තර්ජනය කරන්න තමන්වත් හවුල් කරගත්ත කතා ටික එහෙම කතා කරන්න නියමිතයි කියලායි මම මතක් කරන්නේ. ඒ වගේම තමයි දැන් ඉදිරියට බාලි වගේම සංකල්ප මේ දෙන්නම එකතු වෙලා ඔය පත්මව පැහැර ගැනීමකට ලක් කරයි කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්. එහෙම පැහැර ගැනීමක් සිද්ධ කළොත් ඇත්තම කියනවා නම් මේ විදිහට කතා කරලා ආරක්ෂාව ඉල්ල ගන්න හිතන එකේ කිසිදු වැරද්දක් නැහැ කියලයි මට මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි පත්ම මේ දවස්වල සූදානම් වෙන්නේ අනිවාර්යෙන්ම කාගේ හරි ජීවිතයකට අනතුරක් කරන්න තමයි කියන කාරණා ටික මේ වෙලාවේදී හොඳින්ම දැනීමත් එක්ක වෙනස් මාවතකට හැමදේම හැරෙන්න ඉඩකඩක් තියනවා කියන කතාව ගැන තමයි මම මේ මොහොතේදී ඔයාලට මතක් කරන්න සූදානම් වුනේ. ඒ වගේම තමයි ඇත්තටම මේ කෝල් එකෙන් පස්සේ සංකල්ප සහ බාලි දෙන්නා අනිවාර්යෙන්ම පුන්සාට කිසිම කරදරයක් නොවෙන්න මේ කට්ටියගේ ජීවිත ගැන බලා ගන්නවා කියන කතාව විතරක්ම අපිට මේ වෙලාවේ කතා කරන්නට පුළුවන් කමක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අපි අද මේ වෙලාවේ මතක් කරන්නට chance එකක් තියාගන්නේ. තව දෙයක් කියන්න ඕනෙමයි. ඒ කියන්නේ බාලි ඇතුළු කට්ටිය එකතු වෙලා මේ කරන දේ නිසා පුන්සාට වගේම පුන්සාරගේ අම්මටත් තමන්ගේ ජීවිතේ නිදහසේ ගත කරන්න ලස්සන ජීවිතයක් ඇති කරගන්න ඒක හේතුවක් වෙනවා කියන කතාව ගැන තමයි මම මේ මොහොතේදී ඔයව දැනුවත් කරන්නට සූදානමක් තියාගෙන හිටියේ කියන කාරණාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානම්කම තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා අපිට මතක් කරන්නට අවස්ථාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි මම මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ විශ්වාසයත් එක්ක අපිට මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් හදලා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඇත්තටම කියනවා නම් මේ මොන දේවල් හෙව්වත් හිතයිෂගේ මරණය ගැන අහනවා කියලා කියන්නේ ඒක සංකල්පට දරා ගන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ කියන කතාව ගැන තමයි අද අපි විශේෂයෙන්ම ඔයාව දැනුවත් කිරීමට සූදානමක් තියාගෙන ඉන්න කතාව බවට පත් කරගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද මම වීඩියෝ එක හරහා ඔයාවට දැනුවත් කරන්නේ.